නමස්කාර කිරීමයි. මේ උදෑසන ඔබ එයයි කළ යුත්තේ. ඔබ කියන ස්වාමීනි මගේ ගැඹුර මගේ ඇතුළාන්තය ඔබ වහන්සේ විපරම් කරලා නපුරු දේ මා තුළින් ඉවත් කර මේ උදෑසන ඔබට නමස්කාර කරන්න මගේ හදවත ප්‍රේමයෙන් පුරවන්න කියලා. හල්ලෙලූයා. ස්වාමීනි ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. යන්නේ ඔබ වහන්සේ මේ උදෑසන जीवमान देवी प्रियाणी उपवासेन स्तुतिवंत वेනවා මේ උදෑසන කාලය නිසා මේ උදෑසන කාලේ මේ ගෘහය තුල එක්රැස් කර තිබෙන සෑම කෙනෙක් නිසාම ඔබ වහන්සේට ස්තුති කරමින් ඔබ වහන්සේගේ හැම කෙනෙක්ම එකින් එකනා ඔබ වහන්සේගේ දයාවට බාර කරලා යාඥා කරනවා. පියාණනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ උදෑසන ඔබ වහන්සේව නමදින්න ඔබ වහන්සේට ප්‍රශංසා කරන්නට ඔබ වහන්සේගේ වචනය අසන්න ඔවුන්ගේ ආත්මය ඔබ වහන්සේ සූදානම් කර තිබෙන නිසා මගේ ධර්මිෂ්ඨ දේවී පියාණනි මේ මෙහෙයට යමෙක් පැමිණීමින් සිටිනවද ඔබ වහන්සේ ඊටමත් ඉක්මනින් ඔවුන් මේ ස්ථානෙට රැගෙන ආමැනව. ප්‍රේමණීය දේවී පියාණනි මේ ස්ථානයේ ඇතුල් වුණ ආකාරයට නොවේ මේ ස්ථානයෙන් පිටව යන කල ඔබගේ ආත්මයෙන් පූර්ණව අලුත් වෙලා අද දවසේ මේ ස්ථානයෙන් පිටත් වෙන්න හැම කෙනෙක්ම ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව. මගේ ධර්මිෂ්ඨ දේවී පියාණනි ඔවුන්ගේ කාරණා අමතක කර ඔබට සුදි කරන්ට ඔබ වහන්සේගේ කරුණාව දුන මැනව. පියාණනි ඔබ වහන්සේගේ වචනය කියනවා අපි ඔබට ප්‍රශංසා කරන විට අපගේ ජීවිතයේ අන්ධකාරය පහව යනවා කියලා. මේ උදෑසන මොවුන්ගේ ජීවිතයේ තිබෙන අන්ධකාරය, මොවුන්ගේ ජීවිතයේ තිබෙන ප්‍රශ්න, මේ අයගේ තිබෙන ලෙඩ රෝග මේ සියල්ල මේ කාලය තුළදී ඔබ වහන්සේ ඉවත් කළ මැනව. ඒක ඔබ වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා පියාණනි. සැබෑකමින් ඔබව නමදින්ට හැම කෙනෙකුටම ශක්තිය ඔබ වහන්සේ දුන මැනව. ඒ අතුලාන්තය අවදිව තබා ගන්න හැම කෙනෙක්ම ඔබගේ ආත්මයෙන් පූර්ණ කළ මැනව. පියාණනි මේ ස්ථානයේ මෙහෙ කරන හැම කෙනෙක්ම ඔබගේ දෑතට බාරයි. ඔබ වහන්සේ සෑම කෙනෙක් සමග විපරයා කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. හොඳයි. අද දවසේ විශේෂ දවසක්. ඒ තමයි මේ සභාවේ ඉන්න පුරුෂයින්ට. හලෙලූයා. සීතලයිද තාම? චුට්ටක් අද්දේ ගොස්සලා දෙවියන් වහන්සේට හොඳ අප්පුඩියක් ගහමුද මේ? අද දවසේ පුරුෂයන්ගේ දවස. එහෙනම් බලන්න පුරුෂය මොනවද කරන්නේ කියලා. ඔබගේ පුරුෂයා බොහොම ලස්සනට ලෑස්ති කරලා එවලා තියෙනවා මේ ස්ථානයේ පිටිපස්සේ ඉන්නවා කණ්ඩායම ගොඩක් ස්තුතියි. ඒ හැම දෙයකටම අපි දන්නවා මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ කාන්තාව කියලා. අපි ඒගොල්ලන්ටත් අප්පුඩියක් ගහමු. ගායනා කරලා අපි උන්වහන්සේව ප්‍රශංසා කරමු. ඉදිරියේ සූදානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන්නේ. මේ කාලය නාස්ති කරන්න එපා. මේ කාලය අපතේ අරින්න එපා. මේ කාලේ හැම විනාඩියක්ම දෙවියන් වහන්සේ සමග කටයුතු කරන්න. ඒක ඉතාමත් වටිනවා. අපි උන්වහන්සේට ගායනා කරමු.
හලෙලූයා. මොනවද වල නැහැ කිසිම හිනාවක්. බාන්න හිනා වෙන්න හොඳට අපුඩි ගන්න එපා හිනා. අනිත් පැත්තට ළඟ ඉන්න කෙනා හැරිලා කියන්න ඔබ දැකීම මේ උදෑසන හරි සතුටක්. ඔබ දැකීම හරි සතුටක්. හැමෝම මේ උදෑසන රැස් වෙලා ඉන්නේ. උන්වහන්සේ නමස්කාර කරනවා. මේ ගීතිකාවේ හරි ලස්සන දෙයක් කියනවා. සියෝන් කන්ද හරි අලංකාරයි කියලා. මොකද ඒ සියෝන් කන්දේ තමයි මමත් මේක කාලයක් කිව්වා මම මේ කාරණාව ඊයේ දැනගත්තා. සියෝන් කන්දේ තමයි උන්වහන්සේගේ දේවමාලිගාව. ඉතින් දාවිත් රජතුමා කියනවා වහන්සේගේ මහිමය, වහන්සේගේ මණ්ඩපය, වහන්සේගේ තේජස තියෙන තැන හරි අලංකාරයි කියලා. මේ උදෑසන මෙතනත් ඒ වගේ තමයි. උන්වහන්සේගේ අභිමුඛත්වයේ තියෙන බය වෙන්න එපා. ඔබට නිදහස තිබෙනවා. ඔබ නිදහසේ උන්වහන්සේ නමස්කාර කරන්න. අපි කවුරුගේ සිකුරාදා හොඳ ඕල් නයිට් එකක් තිබ්බා. සභාවේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. බලන්න ඕනේ කොහොමද කියලා. සෙනඟට අමතකයි ඉන්න තැන. වටේ කට්ටිය දන ගහගෙන උස්සගෙන දෙවියන් වහන්සේ නමස්කාර කරන. හොඳ කාලයක් ගත කරා. අද දවසෙත් එහෙම තමයි. ඔබට නිදහස තියෙනවා. අපි ආයෙ පාරක් ඒ ගීතකාව කියමු.
කරුණාවේ දෙවියන් වහන්සේට ඔබගේ මුඛය විවෘත කර ඔබ කියන ස්වාමීනි ඔබ යහපත්. ඔබ නිහඬව සිටින්න එපා කිසිම කෙනෙක්. ඔබ වහන්සේට කියමු ස්වාමීනි ඔබ යහපත් කියලා. ස්වාමීනි ඔබ ප්‍රේමයි කියලා ඔබ වහන්සේට කියමු. ස්වාමීනි ඔබ වහන්සේ සුද්ධයි කියලා ඔබ වහන්සේට කියමු. ඔබ සුද්ධයි කියලා. ඔබගේ නාමයට ගෞරවය වේවා. උසස් දෙවියනි. ඒ සදා කාලයක රජකම් කරන දෙවියනි. ඔබගේ නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ නාමයට ප්‍රශංසා වේවා.
සිංහල බයිබලයේ ලස්සන වචනක් තියෙනවා හිතෝපදේශ පොතේ. ඒ සිංහල පරිවර්තනයේම විතරේ වචන සඳහන් කරලා නැහැ. දිව්‍යාවාසයට ප්‍රථම ඵලයේ දිනකොට ඉතින් සඳහන් කරනවා ප්‍රථම ඵලයේද දසෙන් කොටස දිනකොට දිව්‍යාවාසයට අපි ගරු කරනවා කියලා. රෙස්පෙක්ට් කරනවා කියලා. ඒ වගේ දිව්‍යාවාසයට අපේ පඳුරුද දසෙන් කොටස ප්‍රථම ඵලයේ දීලා අපි දිව්‍යාවාසයට ස්තුති කරන්න ගරු කරන්න යනවා. අපි ගීතිකාවත් ගායනා කරද්දී සහෝදරයා පුෂ්පරාජ් සහ සහෝදර ගුරු සොබලකට ඒවි ඔයාලට දිව්‍යාවාසයට ඒ රෙස්පෙක්ට් එක ඒ අපිට පූජාව දෙන්න පුළුවන්. ඒ පත්‍ර වෙනුවෙන් දසම් කොට වෙනුවෙන් යාඥා කරනවා කියලා අපේ සහෝදර ශාන්තලගේ ඉල්ලා සිටිනවා. මාත්‍ය ප්‍රේම කරන ජීවමාන දිවි සමිතුන ස්ථාපන දෙන්න අපට අද ලස්සන දවසක් ලංකාවේ දවසක් පිළිගන්න. පිළියම් මහන්සියට සුදි වේවා. උදෑසන පටන් මේ වෙනකම් පිළියම් මහන්සියට සුදි කරන්, පිළියම් මහන්සියට ගෞරව කරන්, පිළියම් මහන්සියට නමස්කාර කරන්. තවත් ආකාරයකින් දෙවියන් වහන්සේට අපි දෙවියන් වහන්සේගේ පුද පූජා පවත්වන්න සූදානම් වෙන වෙලාවේ අපි සෑම කෙනෙකුටම සිත් පිළියම් කරගෙන ඔබ වහන්සේට දෙන පිණිස ඔබ වහන්සේ ආශිර්වාද කරනවා. ස්වාමීනි ආද සතියක් පුරාවටම ස්වාමීනි උපයාගත් මුදලින් ඒ ඔබ වහන්සේගේ පටන් දෙන්න සූදානම් වෙලා ඉඳලා මම ඔබට ආඥා කරනවා ස්වාමීනි. සෑම ආදායම් මාර්ගයක් නුඹට වාර කරලා ආඥා කරනවා. ගොයිතෙන් කටයුතු ව්‍යාපාර කටයුතු රැකීරක්ෂා ඒ සෑම දෙයකින් මේ ආදායම් දෙවියන් වහන්සේට නමස්කාර කරන සූදානම් වෙලා ඉඳලා මම ඔබට වාර කරලා ආඥා කරනවා ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි යමයන් කරනා වූ තාක්දාසින් වාර කරලා ආඥා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ ආශිර්වාද කරනවා. මේ වෙලාවේ ඒ සම්මාදන් දර්ශන කොට සමග මේ සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ අතට බාර දී ආඥා කරන්නේ ජීවමාන යේසුස් වහන්සේගේ අතුරුත නාමයෙන්. ආමේන්.
හොඳයි මේ වෙලාවේදී ඔබ උන්වහන්සේගේ අභිමුඛත්වයේ වාඩි වෙන්න. අද දවසේ අපේ මැදේ සිටිනවා විශේෂ පුද්ගලයන් දෙදෙනෙක්. පහමුවේ ඔවුන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේ කළා වූ විශේෂ සිදුවීම් විශේෂ සාක්ෂියක් ඉදිරිපත් කරන්න. මම ආරාධනා කරනවා සහෝදර මැතිවුට උන්වහන්සේ ඔහුගේ ජීවිතයේ කළා වූ දේ සභාව ඉදිරියේ කියන බෙන්. දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. මේ උදෑසන මගේ සාක්ෂිය බෙදා ගන්න. මගේ නම මැතිව්. මගේ වයස දැන් 70ක් වෙනවා. ඉතින් මගේ මම බැඳලා ඒ කාලේ මම දෙවියන් වහන්සේ අඳුරගන්න නැති කාලේ මම ගොඩාක් බීමට හැබැයි යාළුවෙක් හිටියා මේ හොඳට මුදල් තිබුණා මං අතේ මම ඉස්සර රියදුරු රැකියාවක් කරේ අවුරුදු 18 වෙනකොට මම රියදුරු රැකියාව තමයි කරේ යාළුවෙක් හිටියා හොඳට දීවා හැම දෙයක්ම කරා ඊට පස්සේ මම කසාද වැඳලා ඊට පස්සේ කසාදේ ඒ තරම්ම මට මේ එකක් නෑ අඬ දබර කොලාහල හැම දෙයක්ම වුණා මට අපි දෙන්න නිදා ගන්නවත් පැදුරක් එක පැදුරයි තිබුණේ ඒක පොල් පැදුරක් ඒක මම පුදිය ගත්තාම මගේ කකුලෙන් භාගයක් විතර තමයි තියෙන්නේ පැදුර අනිත් හරිය ඔක්කොම පොළේ හැබැයි මගේ පවුල මිටිහින්ද උන්ට නම් කාඩ් ෂේප් එක තිබුණා ඉතින් මේ කොම කාලයක් ජීවත් වෙනකොට තමයි දෙවියන් වහන්සේ අඳුර ගන්න මට අවස්ථාවක් ලැබුණා දෙවියන් වහන්සේ මම අඳුරගත්තට පස්සේ මට බොහෝ දේවල් මට පුටුවක්වත් තිබෙන්නේ කවුරු අපේ ගෙදරට ආවොත් මම දුවගෙන ගිහිල්ලා අල්ලපු ගෙදරින් ඉඳව පුටුවක් දෙන්න. ඇත්තම ජීවිත කතා. ඊට පස්සේ මට ගොඩක් මේ ණය තිබුණා. මම ණයකාරය වෙනකොට මම ඇංගේ. මේ පවුල දොර මුල්ලේ ඇංගිලා ඉන්නවා සම්පන්නව. දෙවියන් වහන්සේ අඳුර ගන්නට කලින් හැබැයි දෙවියන් වහන්සේ අඳුරගත්තට පස්සේ අපිව බොහෝ වෙනස්කම් කරා. ඊට පස්සේ මම බීමකම පාව වෙනස් වුණා. එතකොට මට දවස් වලට බීඩි හිටියා. සිගරට් 5ක් 6ක් විතර ඕන. ඔක්කොම මගේ කොහොමද ඒව නැතිුනේ කියලා මම දන්නේ නැහැ. මම ඒකේ ඔක්කොම අයින් වුණා. පස්සේ මිනිස්සු මන් දිහා බලන්න පටන් ගත්තා. මගේ යාළුවෙක් එක්කෙනා අයින් වෙන්න ගත්තා. මගේ පවුල වෙනස් වෙන්න ගත්තා. මට ඊට පස්සේ මම ඉන්නකොට මිනිස්සුන්ට කතා කරා නැති මේ සීට්ටුවක් දානවා. ඒක රුපියල් 200යි සීට්ටුවක් දානවා මෙන්න පුළුවන්. පස්සේ මම ගායේ මම අත සල්ලි නැහැ මේ රුපියල් 200ක් දෙන්න. නෑ පස්සේ දීපන්කෝ කියලා කිව්වා. හරි කියලා කිව්වා. මම ගත්ත නම්බරයක් දෙක වැටුනේ. දේව කරුණාවෙන් ඒ දවස්වල ලොකු මුදලක් වන්න හම්බුනේ. ඒගොල්ලෝ ගිහිල්ලා මමයි කවුලයි ගිහිල්ලා හොඳ මෙට්ටියක් ගෙනාවා හොඳ ඇඳක් ගෙනාවා. මට හැම දෙයක්ම මම ගෙදරට ඕමනා කරන දේවල් නොමිලේ වගේ මට හම්බුනේ. දිව්‍යන් වහන්සේ මට දුන්නා කරුණාව නිසා. ඒකම මට ඉඩම් මොකුත් තිබ්බේ නැහැ. වරගඩි 100යි. කලි 10යි කාමරේක තමයි ජීවත් ජීවිතේ. ඔක්කොම මොනවා කනවා තමයි මිනිස්සුගේ ජීවිතේ පරිගත්තාම තමයි ඒකට ජීවිතේ. පස්සේ මම හිටපු වත්තේ ඔක්කොම හින්දු. මගේ පවුල හින්දු කඳ. හැබැයි මම නාමික මගේ නම නැති වුණාට මගේ නාමික පිටිනේ තමයි ඔක්කොම වෙනස් වුණා. පස්සේ මගේ භාර්යාව හින්දුනේ මම හින්දු පැත්තට යනවා. ඊට පස්සේ ඔය දෙවියන් වහන්සේ හමුණෙන් පස්සේ මගේ පවුලේ ඔක්කොම අත්හැරලා අපි දෙන්න එකතු වෙලා තමයි මේ දෙවියන් වහන්සේ පසුපස ගියා. දෙවියන් වහන්සේ අපේ ඒ තරම් දේවල් අපට උදව් කළා කියලා. ඇත්තම ඊට පස්සේ මේ වත්තේ කෝවිලයි. ඒ වත්තේ මිනිස්සුත් වෙනස් වෙන්න ගත්තා. දැන් කියනවා නම් මට හරි සන්තෝෂයි වත්තේ දැන් ලොකු පල්ලියකුත් තියෙනවා. ඒ පල්ලියකුත් තියෙනවා. ඉතින් මිනිස්සු ඔක්කොම වත්තේ හින්දු ආගමේ අදහතු ඒ මිනිස්සු සේරම අද
පල්ලියකට වෙලා පල්ලියට තමයි යන්නේ. ඉතින් මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. මට සෑම දෙයක්ම ලැබුණා. ඉඩම් ඕනක උඩ දෙක තුනක් මට දැනට තියෙනවා. වාහනයකුත් තියෙනවා. මට මෝටර් සයිකලෙකුත් තියෙනවා. මගේ ළමයිටත් තියෙනවා. සෑම දෙයක්ම උන්වහන්සේ දුන් නිසා මම අනේක වාරයක් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. जानकारी गौर किया මේ මම බඳලා කාලාට පොඩේ හිටියේ අපේ පාත දැනන්නේ ඒකට තේරේ කරන්නේ නැහැ තේරේ කරන්නේ අපේ හැංගි අපේ නාගිලා මොකද කල්ලි ගියා ඒකට ප්‍රියෙන් යන්නේ ඊළඟට සිත කාකේට ගෝවාලෙන් පල්ලෙන් දුන්නේ ඔයාලා අපි නෝන තේරේ කරන්නේ ඒකට වාඩිට කවදාද දෙවියන්ද තෝරගන්නේ ඒක අපි කියන්නේ මම හැංගේ ඒක උගාලා කියලා පස්සේ ගෙදරින් පස්සේ නැගිලා අපේ මම අයිගෙන ගෙදරින් ගියා මම පවුලයි ඊට අපේ නන්දමලා ගෙදරට ඒකට තයි අපේ අපි තනියම ජීවත් වෙන්නේ ඊට ඉන්න තැනක් තිබ්බේ නෑ ඊට පස්සේ එහෙම ගිහලා අපි තව ගෙදරින් ගියා මාසයක් එකමාර විතර ඒ හැමදාම ඉන්න බෑනේ ඊට පස්සේ මම කවුරුහරි මම එකක් හදනවා කියලා ඊට කවුරුහද සත්‍යයක් විතර හැමෝටම ඔයයි අයිනේ කියක් හදුවා අතයි කියලා ඒ මොකද ඉතින් මාසෙ බිමිකා එන්නේ කුඩි ගාලා තියෙනවා කුල්ලක බඳලා ඉති ඉඳලා ඒකත් වහින්න බෑ ඒකට ඉතින් වහලේ නැගින්න බෑ පොල්ලේ ඊට දාගන්න ඕනේ ඊට අදිකමයි දවසක් දෙකට විතර වහිනකොට පැත්‍රෙලා නිදාගෙන ඉන්නවා පැත්‍රයට වක්කොත් තරක් එනවා ඊට පස්සේ බලනකොට පුතින් මේ මෙයා තියෙන ගෙදරම අපේ ගෙදර තමයි ඉන්නේ ඒක වගේ ළමයි දෙන්න හිටියේ මොනවා කරන්නේ ඉතින් ඒක ඕන ඉඳලා ඉපස්සේ අවුලේ යක්කාගෙන කයිලා ඊට පස්සේ දැන් එයා කියන රාත් මේ බඳා දාන්න කියලා මම වදින්න බෑ ඊට පස්සේ කුමාරලාගේ අම්මට ඉන්න කියලා එයාට ඔක්කොම මට ළඟට බෑනේ නැත්නම් ලොකුයි අක්කපාරේ තියෙන මට බෑ කියලා කීරේක ඕන ඉඳලා එක දැන් අපිට තල්ලි නෑ තල්ලි මේකයි මම තාවා වැඩ නෑ ඊට පස්සේ ඒ අක්කාගේ කිව්වා පස්සේ දැන් නන්දලාගේ ගියා ගියන් පස්සේ ඒකට කිව්වා ගණන් ගත්තේ නෑ ඊට පස්සේ කර්ණපනේ අක්ක ගෙනිකන එහෙ ගියා ඒ ගියන් පස්සේ ඒ දේවාලෙ ගිහින් පෙන්නවා පස්සේ කිව්වා මෙයාට මේ දෙවියන් වරමෙන් දෙන්නේ අරුණෝර දේවාලෙ කියලා පූජාව තියලා එන්න දෙවියන් වරමක් දෙන්නා ඊට පස්සේ ආවිදේ දැන් ඊට පස්සේ තල්ලි නෑ ඒ මිදලා ඊට පස්සේ දැන් එයාගේ අක්කා කිව්වා මේ ලබරියට පල්ලියට එක්කින්ද ඒක දෙවියන් වරමක් මොකද කියලා බලාගත්තා ඊට පස්සේ හැමදාම හන්දෑවේ බත් එක උයන ක්‍රියාවට කන්නද ඒක මේ ආදෙනවා බඳලා දාන්න කියන අපේ පුතයි දුව විතර හිටි ඉතින් පාක්කයක් ඔක්කොම අතට බලලා ඉන්න දැන් කරන්න දෙයක් නෑ ඒක උදින්ද ඉඳලා දැන් මම ඒක දවසක් කිව්වා මට බැරිම දැන කුමාරගේ එනාගේ ගෙනත් දුන්න බයිබලය ආයේ මේ බයිබලය කියන්නේ කියන්න දුන්නේ නෑනේ ඊට පස්සේ කරුදේ බයිබලය උරලඟ තියලා ඊට පස්සේ මේ කොල්ලා මේ පොල්කොලයක් කරන් පුරුදු වගේ ඇඳලා ගැඩ ගහලා දෙවියන් වහන්සේ ජීවමානයින මේ හෙට මම පාර්ලියට යනවා එතෙන් දෙවියන් වහන්සේ මාර්ග පෙන්නයි මම ධර්මයෙන් මෙහෙ කරලා ඊට නිදාගත්තා එදාකවා නිදි ගියා ඊට පස්සේ පවවල පාර්ලියට ආවා ඊට පස්සේ අපි ඔය ජේගපාත් තමයි ඉස්සරහ මේ ඉතින් ඒකට අටගාවා ආපස්සේ මේ අපි ආත්ම කරලා ඊට පස්සේ දවසේ ආත්ම කරලා ඊ අපේ කියලා ඉබ්බාද ගෝරේ හැදෙන්නේ ආයිත් 10 11 ඒකට තින් දෙක කොහොමද අන්තේ හතරේ කයිකේ ඉඳලාට මෙයාට යන්න බෑ අපිටත් යන්න බෑ හරි ඉන්නත්ලා නොදී ඊට එදා පාකම් ගත්ත පාරේ ඊටසේ ඒ දවස් මම කිව්වා යාළු ගොඩාක් හිටියා ඒ වුණාට මේ ජීවිතය ගැන හිතලා මම පිටගෙන ගෙදර යන්න 10 11 විතර මේ කුමාරවරු කට්ටිය බයිනා මේ ගෑණියෙක් කෙනෙක් ගෑණි බලන්නේ නැද්ද කියලා අහනවා මට මේ ගානක් නම් මම ගංජා බොන අරක බොන ඔක හැමදේම කරනවා ඉතින් ගෙදර යන්නේ රෑ 10 12 ගෙදර ගියා පස්සේ කන්දද මෙයාත් එක්ක රැක් කරන් දෙනවා ඕම ඉතින් දැන් ඉපදේ දෙවියන් නැහතේ තුල ගිහලා හරියට දැන් යාළුවෝ අයිගලා ඉන්නවා ඉතින් උනා කට්ටිය ඉන්නේ දෙවියන් නැහතුල ආදීට යනවා ඉන්නවාට බොහෝ ආශාර කරලා තියෙනවා මට හොඳ ඉන්න දිවසක් තියලා තියෙනවා මට හොඳ භාර්යාව තියලා තියෙනවා මට හොඳ දරුවෝ හතරෙන් තියලා තියෙනවා දැන් පැහැදිලි ජීවිතය ගත කරන දෙවියන් වහන්සේ අනික වරක ඉස්සරහට
හලෙලූයා. හලෙලූයා. අද මේ දවසේ ඉඳලාම වර්ෂාව විකටම කියනවා. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබ තුළ ඊට වඩා අලුත් වෙනවා. ඔබ සබත කඩන තියෙනවා. මගේ හදවතේ තියෙන්නේ විශාල සතුටක්. ආමේන්. ඉතින් අද දවසේ පුරුෂයන්ගේ දේවමය ඉතින් පුරුෂයන්ට පමණක් නොවේ හැමෝටම කතා කරන්න දෙවියන් වහන්සේ දේශකයෙක් ගෙනල්ලා තියෙනවා. ඊටමත් විශේෂ දේශකෙක්. මම ඇත්තටම ඔව්ව හඳුනාගන්නේ නුවරට ආවම. නුවරට එනකොට මම ඇත්තටම කාවක්වත් දන්නේ නැහැ. හැබැයි ඊට පස්සුව මගේ සහෝදරයෝ උනේ, මගේ යහළුවෝ උනේ මේ දේවසේක පවුලත් අද උන්ට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම තමයි අපේ කණ්ඩායමක් ඉන්න ප්‍රකාශ දීලා එහෙම දන්නවා. ඔවුන් තමයි මගේ සහෝදරයෝ උනේ ඊට පස්සේ. ඉතින් පාස කුමාර කියලා තමයි අපි හඳුන්වන්නේ. ඔහුගේ නම ඇත්තටම ප්‍රේම කුමාර. ඔහේ තරමට ප්‍රේම අමිතයි. අපි මේ ප්‍රේමය අයින් කළේ අපි කුමාර කියලා තමයි ෂෝක් නේම් එකෙන් කතා කරන්නේ. පාස කුමාර මගේ සේවය මට මතකයි. අනිත් කින සේවය ආරම්භ කරනකොට ආරම්භයේ පටන්ම අපිට ලොකු සහයෝගයක් දුන්නු සභාපාලකවරයෙක්. ඔහු එතකොට පාස ශාමිලගේ යටතේ සේවය කරේ. අපිට හැම අතින්ම සහයෝගය දුන්න ශක්තියක් වුණා. ඔහුගේ හදවතේ බොහෝ දෙයක් හබලා තිබෙනවා අද දවසේ අපට කතා කරන්න. ආමේන්. ස්වාමීනි प्यारे भगवान से सुंदर इरुदिन उदासन स्वामी वचने यन्यन्नाउ ये देवदास्य बार करना स्वामी ये देवदास्य के स्वामी तोल के आलेप करන්න प्यारने ये आलेपे කරමින් වහන්සේගේ මුකෙන් පිටවෙනා වචන අසන්නද අපිටද වහන්සේගේ මඟ පෙන්වීම කරුණාව ආශිර්වාද ලබා දෙන ස්වාමිනේ ඒ වචනේ අසා ස්වාමිනේ වචනය තුල ගොඩ නැගෙන්න අපි එකිනෙක කෙනාට වහන්සේගේ මඟ පෙන්වීම ලබා දෙන ස්වාමිනේ ලොකු ගොඩාක් වැඩි මහා ධර්ම සෑම කෙනෙකුටම වහන්සේගේ ආශිර්වාද ලබා දෙන ස්වාමිනේ වහන්සේගේ සුද්ධ අස්තයල මේ සියලු दे बार कर याचना करना स्वामी वचने संपूर्ण बार करना स्वामी वහන්සේ के බලය යමේ සත්‍ය ආශිර්වාදේ මඟ පෙන්වී අපි සෑම කෙනෙක්වත් ලබන ස්වාමී වහන්සේ සුදුවන්ත ස්වාමී ආමෙන් හalleluya ඔය සන්තෝෂයෙන් ඉන්නවද ආමෙන් පාස්ටර් ඉර්ෂාඩ් කිව්වා දෙවල පරිවර්තනයක් ඕනයි කියලා මම ඒක දෙවනේ කියන්න දන්නේ නැහැ ඈ මොකක්ද දෙවනේ කියන්නේ කොහොමද ඈ බලන්න දෙවල දන්නේ කොහොමද පරිවර්තනයක් ඕනද තේරෙනවද මගේ සිංහලනේ සිංහල මං කියන එක තේරෙනවද කියලා දෙවනේ කියන්න බලන්න කවුද මේ කොහොමද කියන්න කවුරුද තේරෙනවා ආ රයිට් එච්චරයි හරි තේරෙන්නේ මං කියන එක පැහැදිලිනේ නේ හොඳට පැහැදිලිනේ පැහැදිලි නැත්තම් තේරෙන්නේ නැති ඒවා ළඟ ඉන්න කෙනෙක්ගේ පොඩ්ඩක් පරිවර්තනය ඉල්ල ගන්න. ළඟ ඉන්න කෙනෙක් පොඩ්ඩක් කතා කරලා අරක තේරුන්නේ නැහැ කියලා චුට්ටක් කතා කරලා ඉල්ල ගන්න. හරිද? right. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. අද දවස් අනාර්ග දවස පුරුෂයන්. ආමෙන්. පුරුෂයෙකුට හත උස්සන්න බලන්න. කැම්මෙන් හත උස්සන්න. ගැම්මක් තියෙන්න ඕනේ. පුරුෂයෝ කියන්නේ ගැම්මක් තියන අය. අත උස්සන්න බලන්න. හොඳට. පුරුෂයෝ වෙන්න තියෙන අය, පුරුෂයෝ වෙන්නේ නැහැ. ඒක ඒ අය නම් ගැම්මෙන් උස්සයි ඈ. කො නැද්ද? ලැජ්ජානේ. ඊ හම්බුණා පුරුෂයෝ වෙන්නේ නැහැ. හම්බුණා ඊ අපි සුපිරි අවුරුදු 30ක් කරා. ඒ කියන්නේ සුපිරිනේ. ඈ ඒකට තමයි සැලසුම් කරවුවේ. අර සුපිරි කියන්නේ එක තරම් මම දැක්ක අවුරුදු 30ක් වෙන කොහෙවත් නැහැ. මොනවද කියන්නේ? ඇත්ත මෙයා කියන ඇත්ත කියලා. ඒක තමයි සුපිරි අවුරුදු 30. ඒකේ තිබ්බා තරගය වැස්සට නෑ මේ තරගය. හරි මම සරමැදන් ගිය අන්තිමේ ෂෝටෙන් තමයි නතර වුනේ. එච්චරකට වැස්ස. අපි හොඳට තෙමුණා තෙමිලා කඹ ඇද්දා. ඉතින් හොඳ කාලයක් වුණා ඒක. නේ? හරි මෙයා ආශිර්වාදයෙන් දීලාව නුවරට අදත් වයින්නවා. right. ආමෙන්. හොඳයි. අපි යන්න යනවා සබෑ පියෙක් කියන්නේ කවුද? සබෑ පුරුෂයෙක් කියන්නේ කවුද?
මෙන්න මේ කාරණාව ගැන අද අපි කතා කරන්නට යනවා. හරි? මම හිතනවා මේකත් එක්කම කාන්තාවන්ව කතා කරන්න යනවා. පාස්ටර් කිව්වා මේ සිස්ටර් ඇවිල්ලා මට කිව්වා මේ කාන්තාවන් මොනවද කියන්නේ නැද්ද කියලා. කියනවා. හරි මේ අතරතුරේ කියනවා කාන්තාවන්. හැබැයි මම පුරුෂයන්ව පොඩ්ඩක් උඩ තියලා හරි නේ ඉස්සරහ තියාගෙන අරයි යනවා. මොකද අද පුරුෂයන්ගේ දවසට නැත්තම් මේ ලීඩ් කරපු සහෝදරයා මම හොඳට දන්න කෙනෙක්. සුවරේ පාස්ටර් මොනවාදලා මේ කතා කරන්නේ පුරුෂයන්ගේ දවසේ පුරුෂයන්ව කතා කරන්නේ නැතුව කියලා මට චෝදනාවක් එල්ල වෙයි. ඒ නිසා ඉස්ස පොඩ්ඩක් මම ඒකට වඩා බාර කරගෙන යනවා. හරි? රයිට් ඕකේ. අද කතා කරන්න යන්නේ සැබෑ පුරුෂයෙක් නැත්නම් සැබෑ පියෙක් කියන්නේ කවුද කියලා. අහන්න කැමතිද? දැන් පුරුෂව වෙන්න ඉන්න අයටත් මේක හරි වැදගත්. දැන් ඉඳලම අතිවාරම දාගත්තාම හදනකේ හොඳ ගයක් හදා ගන්න පුළුවන් නේ. හොඳ පවුලක් හදන්න පුළුවන්. තේරෙනවද කියන්නේ? හොඳ පවුලක් හදන්න පුළුවන්. දැන් ඔබ මේ ටික අහගෙන හිටියොත්. හරි. ඒතර කාන්තාවන්ට පුළුවන් ඔබේ පුරුෂයා කොයි වගේද? ඔබේ අදහසක් තියෙනවා නෑ මගේ ඉන්න පුරුෂයා පොඩ්ඩක් ටර්න් එකක් වෙන්න ඕන පොඩි වෙනසක් ඇති වෙන්න ඕන කියලා ඔබේ හදවත ඇතුලේම කියන අය පොඩ්ඩක් ඉන්නවා මෙතන. හරි මේ ඉන්න තැනට වඩා මගේ පුරුෂයා මේ වගේ පොඩි වෙනසකට ආවොත් හොඳයි. ඔහුගේ සමහර ක්‍රියාදාමයන් පොඩ්ඩක් වෙනස් වුණොත් හොඳයි කියලා කියන කාන්තාවන් මෙතන ඉන්නවා. ආමෙන් කියමුද ඒකද? ආමෙන්. සපෝට් එකක් ඔයාලට සපෝට් එකක් තිබ්බම මට සපෝට් එකක් දෙන්න. හරි? රයිට්. එතකොට අපි ඒක ගැන කතා කරන්න යනවා. දැන් පොඩි මම ඔබට පොඩි අදහසක් දෙන්න යන මම විතර ඔක්කොම නෝට් පොතක් තියාගන්න පුළුවන් නෝට් පොතක් ඇති කියලා හැම කෙනෙක් ගාවම ඔබ හිතන පුරුෂයන්ට ලියන්න පුළුවන් ඔබ හිතන පුරුෂයා කවුද? ඔබ හිතන්නේ පුරුෂයෙක් කියලා කවුද? කාන්තාවන්ට ලියන්න පුළුවන් ඔබේ පුරුෂයාගේ වෙනස් වෙන්න ඕන පැති. දැන් එයා එකට ලියන්නේ නැහැ මේ. කියන්නේ නැහැ. පුරුෂයෙක් වෙන්න කොහොමද කියලා එයා ලියලා හරියන්නේ නැහැ. හරි? ඔබ හිතනවා මගේ හස්බන්ඩ් නැත්නම් මගේ දරුවන්ගේ තාත්තා මේ වගේ වෙන්න ඕනි කියලා. මුදා අදහසක් මම දෙන්න යන්නේ. ඔන්න ගහන්න පුළුවන් අර ඕමි ගහනකොට මේ තුරුම්බු කියලා එකක් තියෙනවා. දන්නවද දන්නේ නැහැ. මම ටිකක් දන්නවා මේ ඕමි ගහන්න. හරි? ඔබ දන්නා ඉතින් ඕමි ගහනකොට තුරුම්බු කියලා එකක් තියෙනවා. මම මේ තුරුම්බුවක් ඇදලා ඔබට දෙන්නේ ගහන්න මේ වෙලාවේ හොඳ තුරුම්බුවක්. හරි? ඔබේ පුරුෂයා කොයි වගේ වෙන්න ඕනද? හරි? පැහැදිලිද? පුරුෂයා ඔබ මොනවද කියන්නේ? පුරුෂයා මොනවද කියන්නේ? පුරුෂයා කියන්නේ කවුද? මම නැත්තම් මම කියන්නේ කවුද? පුරුෂයෙක් කියලා මම හිතන්නේ කොයි වගේ කෙනෙක්ද? කාන්තාව ලියන්නේ යනවා මගේ පුරුෂයා මේ වගේ වුණොත් නියමයි. දරුවන්ට ලියන්න පුළුවන් මගේ තාත්තා තව පොඩ්ඩක් මේ වගේ වුණොත් හොඳයි කියලා. ළඟදිම විවාහයට යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් පොල්ලෙක් එයාට ලියන්න පුළුවන් මම පුරුෂයෙක් වෙන්නේ මෙන්න මේ වගේ. ඔයාලට ලියන්න පුළුවන්. හරි? එයාට එහෙම ලියන්න පුළුවන් හැමෝම දැන් ලියන්න ඕනේ මම විනාඩි දෙකක් දෙනවා. විනාඩි දෙකක් දෙනවා මේ අතේ කොළ තියෙන්න ඕනේ පල්ලිය දෙනකොට නෝට්බුක් එකක් අරගෙන ඕනේ. ඒක නැති අය අර දොරේ යන්න පුළුවන්. නෑ ඒක කරන්න එපා. මට ආයේ මේ පැත්ත බලා දෙන්න නෑ. ඔබ කොලයක් නැත්නම් ළඟ එක්කනගේ කොලයක් ඉල්ල ගන්න. නැති අය කොලයක් ඉල්ල ගන්න, කොලයක් බෙදා ගන්න. අද පුරුෂයෝ සෑහෙන වැඩ කරන්න යනවා. හරි? ගෙදර ගිහිල්ලත් ඔබට chance හම්බ වෙනවා මේකේ. හරි? right. ටක්කර ඔක්කොම ලියන්න ඕනේ. ලියන්න කියන්න බැරි අය ලියන්න පුළුවන් කෙනෙකුට කියන්න ඕනේ. එතකොට එයා ලියන්න යනවා. හරි විනාඩි දෙකක් දෙන්න. චටිකව ලියන්න. මේක හරි වැදගත්. ඔබ පුරුෂයෙක් නම් ඔබ හිතන්නේ කොහොමද මම කොයි වගේ පුරුෂයෙක්ද? ඔබ හිතන පුරුෂයා කොයි වගේද? කාන්තාව ලියන්න යනවා. මගේ පුරුෂයා මේ වගේ වුණොත් නම් නියමයි. දුවලා පුතාලා ලියන්න යනවා මගේ තාත්තා මේ වගේ තත්ත්වයක හිටියනම් හොඳයි. ඔබට මේක අවස්ථාව ඔබ කල්පනා කරලා ලියන්න. හරි ඒ වගේම ළඟදීම පුරුෂ භාවයට එන්න යන, විවාහයට එන්න යන අයට පුළුවන්. ඔල්ලොන් ලියන්න පුළුවන්. මම මේ වගේ පුරුෂයෙක් වෙනවා. විනාඩි දෙකයි දෙන්නේ. රචනාවල් නෙවෙයි
වචනාවල් ලියන්න එපා. රචනා ලියන්න ගියොත් වෙලා යනවා. මගේ දිහා බලා ඉන්න අයට කියන්න ඔබට ලියන්න බැහැ නම් උදව් ඉල්ල ගන්න. මේක හරිය වැඩකට මම කියන කොට පැහැදිලිද? අවධානය යොමු කරන්න. මම කියන එක පැහැදිලිද ඔබට? ඔබ කොයි වගේද? ඔබ ගෙදරට සැබෑ තාත්තා කෙනෙක්ද? ඔබේ භාර්යාවට ඔබ සැබෑ පුරුෂයෙක්ද? මම මේ බයිබලයේ කියන පුරුෂයාද ඔබ මේක තමයි මම ඔබට කියන්න ඕනා කරන්නේ. සමහර වෙලාවට අපි ගොඩක් අඩුපාඩු දුර්වලකම් කියලා ඒක හරිගස්ස ගන්න මේ පොඩි සපෝට් එකක් දෙන්නේ නැහැ. නිකන් ඉන්න බෑ ඔබ ලියන්න. ඒකෝට ඇයි මම ලියන්නේ කියන්නේ මට ඔබ අහන්න පුළුවන් කීප දෙනෙක්. හැබැයි ලියපුවාම අපි කල්පනා කරලා තමයි මේ මනස වේසවලා තමයි අපි හිතනවා. මම මේ වගේ හරි මම කොයි වගේද? ඇත්තටම මම මොන වගේද? කියලා හිතලා තමයි ලියන්නේ. ඔබ කාන්තාවක් නම් ඇත්තටම මගේ පුරුෂයා කොයි වගේ වෙන්න ඕනද? සමහර අනුපාත වීක් පොයින්ට් ටික ඔබගේ පුරුෂයා මිය ගිහිල්ලා නම් දැන් ඔබට ලියන්න පුළුවන් ඔහු මේ වගේ කෙනෙක්. මට ඒක පුරුෂයා මේ වගේ කෙනෙක්. නිකන් ඉන්න එපා. ඔබට තියෙන අදහසක් දෙන්න. ඔබ දවසක ඔබේ දරුවන්ට කතා කරන්න යන ඔබේ තාත්තා මේ වගේ. ඔයගේ වැඩ කරවෙන්නේ නැහැ. අපි කියනවානේ තාත්තා ඔයගේ වැඩ කරවෙන්නේ නැහැ. නැත්නම් කියනවානේ තාත්තගේ පුතා උන් නොට් ටික පුතයි කියලා. ඒක කියන්න පුළුවන් අපිට. ගහේ කට උන් කරන්න ඕනේ නැහැ. එහෙම කියන්න පුළුවන් නේ. හැබැයි ඔබ ලියන්න ඔබේ ස්වාමි පුරුෂයා නැත්තම් හරි ස්වාමි පුරුෂයා නැත්තම් ඔබ ලියන්න මගේ පුරුෂයා මේ වගේ කෙනෙක් ඒ නිසා තමයි අද අපේ මොකද මෙතන තියෙන්නේ ලියන්න ගොඩක් දේවල් තියෙනවා right මේකෙන් ඔබ ස්වර්ණ අධ්‍යයනයක් කරනවා ඔබ ගැන හරිද? තව මොනවද කාලේ? මට අඩුම ඔබ මේක ලිව්වොත් මට දේශනා කරන්න ඕනේ නැහැ හරියට. ඇත්තට මම කියන්නේ. ඔබ ගැන ස්වර්ණ අධ්‍යයනයක් කරලා ඔබට තේරෙයි. අනේ මම ඇත්තටම පොඩි තැන් වල මිස් වෙලා තියෙනවා. සමහර ලොකු තැන් මිස් වෙලා ඇති. හරිද? ඉවර කරන්නද මම? 1 2 3යි. හරි. ඕකේ. දැන් ඔබ ලියපු එකත් එක්කලා ඔබේ මනස තියාගෙන අපි දෙවියන් වහන්සේගේ වචනයට යමු. යොෂුවා පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ කියනවා මමද මගේ පවුලද ස්වාමීන් වහන්සේට සේවය කරමි. ඕක ඔය අදහස නෙවෙයි ඇත්තටම හරි අදහස. දැන් මගේ බයිබලයේ තියෙන්නේ මමද මගේ පවුලද ස්වාමීන් වහන්සේට වැඳුම් පිදුම් කරමු. උතන අදහස එන්නේ උඩින් ඉඳලාම අර දේවතාවන්ට මෙහෙම මේ අය මේ වගේ අය নমස්කාර කරා. හැබැයි මමද මගේ පවුලද ස්වාමීන් වහන්සේට සේවය කරමුයි කියලා තියෙනවා. හැබැයි ඔබ අදහස කියවගෙන එනකොට ඇත්තටම මේ අදහස නෙවෙයි එන්න ඕනේ. එන්න ඕනේ තමයි මමද මගේ පවුලද ස්වාමීන් වහන්සේට වැඳුම් පිදුම් කරන්න යනවා. নমස්කාර කරන පූජාසනයක් ගොඩනගන්න යනවා. මෙන්න මේක තමයි මම කතා කරන්න යන අදහස. අර මේකත් එක්කලා අපි දේවල් ඉගෙන ගන්න යනවා. දැන් මමද මගේ පවුලද ස්වාමීන් වහන්සේට සේවය කරමු. මෙතන කී දෙනෙක් ඉන්නවද? මට කියන්න මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා. මේක යොෂුවා කියන කතාව. යොෂුවා 24 කියන්නේ. කී දෙනෙක් ඉන්නවද මෙතන? දන්නේ නැහැ කියන්න මට. යොෂුවා 24 15.
අන්තිම කොටස තියෙන්නේ. මෙතන කී දෙනෙක් ඉන්නවද? කණ්ඩායම් කීයක් තියෙනවද? කී දෙනෙක් ඉන්නවද? අනේ කතා කරන්නකෝ අප්පා. කී දෙනෙක් නෑ මං අහන්නේ මේ අදහස දෙනවනේ. මමද මගේ පවුලද ස්වාමීන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නේ. මම ඒ අදහසම පාවිච්චි කරන්න යනවා. සේවය කරන්න යන එක තියෙන්නේ ඒක ඇතුළේම තමයි. හරිද? මේක අයින් කරනව නෙවෙයි. ඒක ඇතුළේ ඔබ දෙවියන් වහන්සේට වැඳුම් පිදුම් කරවුවොත් නැත්තම් ඔබේ නිවස දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට විරුද්ධ කරවුවොත් දන්නවද? දවසක ඔබ සේවය කරන්න යන මුල් පවුල. ඒක ඇවිල්ලා දෙවෙනි කොටස. පළවෙනි කොටස තමයි දෙවියන් වහන්සේත් එක්ක කාර්යය. දැන් මං අහන්නේ මෙතන කී දෙනෙක් ඉන්නවද? මේ මං කියන අදහස. කවුද ඉන්නේ? මම කියන්නේ කවුද දැන්? අපි අද පියා නැත්තම් පුරුෂයා. හරි ඊට පස්සේ භාර්යාව. දරුවෝ. උඹලා කවුරුත් නමස්කාර කරවෙන්නේ නැති වුණා. උඹලා කවුරුත් සේවය කරවෙන්නේ නැති වුණා. මමද මගේ භාර්යාවයි දරුවෝ එකතු වුණා. මොනවද කරන්නේ? සේවය කරන්නේ නැත්තම් වැඳුම් පිදුම් කරන්නේ. මේ අදහස ඔබේ පවුලේ තිබෙනවද? අපි එකත් එක්කලා බලන්න යනවා මෙන්න මේ කොටස් ටික. හරිද? අපි යම් අර ස්ලයිඩ් එකට යන්න පුතා. ටට්ටක් ගාලා මම මේකත් එක්කලාම ඔබට කියලා දෙන්න යනවා මේ පියෙක් නැත්නම් පුරුෂයෙක් පවුලට නැතිවීමෙන් ඇතිවෙන හානිය. දැන් ඔබ හිතනවා අයියෝ මේක මගේ පවුලට අයිති නැහැනේ කියලා. හරි හැබැයි පුරුෂයා නැතිවීම කියලා කියන එක මම ඔබට පැහැදිලි කරන්න යනවා. හරිද? පුරුෂයා නැත්තම් පියා අහිමි වීම නිසා ඔබ දන්නවනම් පවුලට පුදුම බලපෑමක් ඇති කරන්න පුළුවන්. දැන් මම වර්ගා තේරුම් ගන්න බෑ මේ වෙලාවේ මම ඔබව මේ වරක් මේ විදවන්න උත්සාහ කරන අදහසක් නෙවෙයි මේක. හැබැයි තාත්තා නැති වෙච්ච එක ඔබට ලොකු බලපෑමක් නැද්ද? තාත්තා නැති එක ඔබට පුරවන්න කවුරුත් ඉන්නවද? මම වර්ගා තේරුම් ගන්න බෑ මම ආදරේ මම ආදරේ ඒකට ගන්නවා මම ගොඩක් ආදරේ වෙන්නේ. හරි? හැබැයි ඒක පියවන්න බෑනේ. පියවන්න පුළුවන් මොනවද පොඩි දුව කියන්නේ? බෑ. ඒක කරන්න බෑ මගේ තාත්තත් නෑ. මගේ තාත්තා එක තමයි මම කියන්නේ අවුරුදු 49 දී 48 දී මගේ තාත්තා නැති උනේ. පාෂි රුෂන්ගේ අවුරුදු මම එතන එනවා. හරිද? එයාගේ තාත්තා පහේදී මම කියන කතාව. එයාව දාලා ගියා. දේශනා මේක. අද එයාගේ ජීවිතේට සමහර දේවල් බලපෑමක් ඇති කරලා තියෙනවා. නැද්ද? ඔයාගේ උත්සාහත් වීම හැම එකටම බලපෑමක් කරනවා. ඔයාගේ ජීවිතේට ඔයා සිස්ටර් මේ කවුද අපේ සිස්ටර් එක්ක එකතු වෙනකොට විවාහය ගැන ප්‍රශ්න විවාහයට එනකොට ඔයා කල්පනා කරලා ඇති. මගේ තාත්තා වගේ මම වෙන්නේ නැහැ. මගේ අම්මව තනි වුණා. අම්මට දරුවෝත් එක්කලා ඔබට තේරෙනවා මම කියන්නේ. දැන් පියා සහ නැත්නම් ස්වාමි පුරුෂයා හිමිවීම හරි බරපතල දෙයක්. ඒකෙන් වෙන හානිය අපි පොඩ්ඩක් දාමු. දැන් පියා නැතිකම කියලා මම සඳහන් කරන්නේ මෙන්න මේ අදහස. ඔබට තේරෙනවද? පියා නැතිකම කියලා කියන්නේ එකක් තාත්තා මිය ගිහිල්ලා වෙන්න පුළුවන් පුරුෂයා මිය ගිහිල්ලා වෙන්න පුළුවන්. මේ දෙකම කතා කරනවා. ආතාවන්නත් මේකත් එක්කම ඔබට තේරෙයි කතා කරනවා. ඒක තාත්තා නැහැ. ඒ කියන්නේ සම්පූර්ණම අයින් වෙලා. දැන් මගේ වගේ 48 දී මගේ තාත්තා මිය ගියා අසනීප වෙලා. ඔබ කියන්නේ මම O level කරලා A level කරන්න යන්න හිටියේ. මගේ ඇප්ලිකේෂන් මේ ළඟදි වෙනකන් තිබුණා පුරවුවා. අපේ ආයෙත් මම කනිෂ්ඨකේ හිටියේ මහාවිද්‍යාලයකට යන්න ඕනේ A level කරන්න නැත්තම් බෑනේ. මම දාපු ඉස්කෝලක් මතකයි අද. සීනියර් දැම්මා, පේරදෙනිය දැම්මා, ගැටඹේ දැම්මා, කිංසුද්ද ගෝදොත් දැම්මා. ඔක පුරවලා ඉන්නකොට මගේ තාත්තා නැති වුණා. හැබැයි තාත්තා නැති වුණාට පස්සේ මොකද වුනේ? ඔක්කොම අබා. අපේ ගෙදර කර ඔක්කොම ආවේ මගේ පිටට. මාර පීඩනයක් ඒ දවස්වල. ඉස්කෝලේ යන්න හම්බුනේ නැහැ, කෙලින්ම ඒක නැවතුණා. ඒක පියා මිය ගියපුවාම තියෙන තත්ත්වය ඊට වඩා වෙනස්. දැන් පියා නොමැතිකම කියන්නේ නැත්තම් භාර්යාවකට පුරුෂයා නැතිවීම කියන්නේ හරිය වෙනස් කාරණා කීපයක් තියෙනවා. පියා මිය ගොස් සමහර වෙලාවට පියා ළඟ නැහැ නැත්තම් ස්වාමි පුරුෂයා ළඟ නැහැ. සමහරවිට විදේශගත වෙලා ඉන්නේ. සමහරවිට ඈත රැකියාවට ගිහිල්ලා ඉන්නේ. ඔබ බලන්න කාන්තාව කෙරේ ඔබ මාර කට්ටන්නේ කන්නේ නැද්ද? ළඟ නැත්තම් ඔබේ ස්වාමි පුරුෂයා
ඔබ විඩාවටපත් වෙලා නැද්ද? ගෙදර මුදල් ටික පරිපාලනය කරන්න ඕන. දරුවන්ගේ ප්‍රශ්න ටික කොහොමද විසඳගන්නේ? ලොකු ළමයි දෙන්නෙක් ගේම හිටියොත් එහෙම කෙල්ලගේ කොල්ලගේ හිටියොත් එහෙම දැන් කොල්ල ලේසිද? දැන් ඒක කොහෙද? ඔබ කාන්තාව කෙනෙක් ඔබට ඇවිල්ලා නැද්ද ඒ බාර? ඔබේ හස්බන්ඩ් රටන එයා රටේ ඉඳලා සල්ලි ටික මේ වැරදි එකක්වත් නෝ වැරදි නෙවෙයි කියන්නේ. හැබැයි එයා සල්ලි ටික විතරයි නෙවන්නේ. නැත්ද? ලොකු බලපෑම. හරි. ප්‍රියා දුරස්ව සිටිනවා. සමහරවිට කාර්ය බහුලයිද? ඔබ ඇඩ් එකක් දැකලා තියෙනවා ටීවී එකේ යනවා අද ඉන්ෂුරන්ස් එකෙන් දෙක දෙන්නේ. අර ළමයි නෑ නෑ බිලින් ප්ලෑන් හදන්නේ. අදින එක්කෙනෙක්ගේ ඇවිල්ලා තාත්තා මොනවද කරන්නේ කියලා අහනවා. මට දැන් ඇඩ් එක. කීදර ගියා? මේ මම ටිකක් මේ ස්වර්ගයෙන් පතිත වෙන්න ස්වර්ගයේ දූතයෙක් වගේ බලන් ඉන්න පානේ පොඩක් කතා කරන්න. මමත් මේ පුරුෂයෙක් මමත් ලේ ඇටමස් තියෙනවා. ඒතකොට ඔබ කතා කරනවා මම කතා කරන්න ලේසි. හරි? දැකලා තියෙනවද? ඈ මොකක්ද අහන ප්‍රශ්නේ? තාත්තා ලොකු වැඩක්ද? ඔව් පුතේ. මම මම ප්ලෑන් එකක් හදනවා. එලස් දුව මොනවද කියන්නේ? මේ වගේ කාමරයක් නම් තාත්තා හදන්න එපා. තාත්තට පරමේ ෂූටින් මාටින්ද ලයිට් එක පත් වුණා වගේම ටග්ගල් කින් ගන්න ලයිට් එක පත් වුණා. මතක තියාගන්න. තාත්තා කාගේ වහුණයි. ඒ සතියක් විතර අපි සීට් යනවා. සීට් ගිහිල්ලා වෙලා ඊට පස්සේ තව වැඩකට මට යන්න ඕන. මට අපි කොහෙද ගියා. නෑ අපි ලීඩර්ස් මොවිස් ගිහිල්ලා සීට් සෙට් උනේ. එක දෙකටම මගේ කෙල්ල දෙන්නා කිව්වා එලා දැන් ඉන්න බෑ අපිට කොහෙද යලා යන්න. ආතුම කිව්වා කඩේට කන්න හරි යලා යන්න කියලා. අපි කාර්ය බහුල වෙනවා. මගේ නෝනා ඉස්කෝලේ යනවා කියන්නේ කිලෝමීටර් 20ක් තියෙනවා. ඒ බස් වල නගින්න බෑ ආයෙ නිකන් පොල් තමයි. එළියක් තියෙනවා. හරි ලේසි නෑ. ඒ සති දෙක දුවලා මගේ නෝනා කිව්වා දැන් නම් මට ඇති ආයෙ කොහොමද යන්න එපා. ලේසි නෑ. කාර්ය බහුල වීම. ස්වාමි පුරුෂයෙක් සහ පියෙක් කාර්ය බහුල වීම පියා නැති වෙලා වගේ තමයි. හරි ඊට පස්සේ නින්දා සහගත පියෙක් ඉන්නවා. ඔබ දන්නවා මේ කවුද කියන්නේ කියලා. ඔබේ පියාගේ තන අරන් නැත්තම් එයා පියා නොවැතිකම. ඔබ දන්නවා නම් පියා නැත්තම් ස්වාමි පුරුෂ අහිමි වීම ලේසි නැහැ. ඒක සමාජයට සහ අපේ දරුවන්ට සහ ස්වාමි පුරුෂ භාර්යාවන්ට ලොකු බලපෑමක් ඇති කරනවා. ඔබ සමහර පියා මිය ගියපු තැනක ඇති දරුවෝ හැටියට. භාර්යාව ඇති වැඳපුවක් හැටියට. නැත්තම් පියා ළඟ නැහැ. හරි එයා දුර වැඩක් කරනවා ඇති. හැබැයි භාර්යාවක් හැටියට ඔබට බර පැටවිලා ඉන්නේ. තාත්තයි දරුවෝයි අතර සම්බන්ධතාවයක් නැහැ. මෙතන කාර්ය බහුල. මම හිතනවා මේකේ ගොඩක් අය ඉන්නවා අපි. පුරුෂයෝ හැටියට. පාසස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ මේක. හරි මම අදත් නැහැ. හරි දැන් නිකන් කාර්ය බහුලයි. හරියට වැඩ පාසලට වැඩ ගොඩයි. යනවා එහෙම ඉතින් මෙහෙම ඉතින් අර මේකින් නීතින් ටැග් ඔක්කොම තියෙනවා පාසලට. වෙලාවක් නැහැ. කාලේ දෙන්න කාටද? කාට දෙන්න වෙලාවක් නැත්තේ. භාර්යාවට. අපේ නෝනයි සිස්ටර්ත් එක මදර් ඩිසයින් එක කරනවා. ඒක කරනකොට තමයි දැනගන්න රිදෙන්න කියනවා ඒ කට්ටිය. හරි? ලේසි නෑ. මොනවාද වෙලා තියෙන්නේ කාර්ය බහුලයි. දැන් මං කියන්නේ ඔක්කොම වැඩ නවත්තලා පවුල බලා ගන්න කියලා නෙවෙයි. දෙවියන් වහන්සේ මවනකොටම අපිට වැඩ කරන්න කියලා කිව්වා. දැන් ඒක කරන්න එපා නෙවෙයි කියන්නේ. හැබැයි අපි කාර්ය බහුලයි. බොරුවට වැඩ කරනවා. ගහපු පළුවකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. ඒක පැලිලා. සමහර වෙලාවට අපි පැලිලා වැඩ කරලා අපිට මිස් වෙලා කවුද? වයින් මිස් වෙලා. සමහර දරුවෝ ටික මිස් වෙලා. සමහර තාත්තා උදේ යනවා දන්නේ නැහැ දරුවෝ. හවස එනවා දන්නේ නැහැ. අපි එහෙම පුරුෂයෙක් වෙන්න ඕනද? තව කැමතිද එහෙම? සමහර වෙලාවට කාර්ය බහුල වෙලා අපි සතියෙමනේ. අපේ දරුවන්ට දුන්න නිකන් ඔබ සිහි කරලා නිකන් කල්පනා කරන්න. අන්තිමේදී පවුලක් ඇටියට කැම මේසෙ දෙගත්ත දවස් පුරුෂයෙක් ඔබේ භාර්යාව හරි ආසාවෙන් ඉන්න ගිහලා කෑමක් කන්න එළියට ගිහලා නැද්ද සිස්ටර්?
දාන්න පහ. ඔතන ඉඳලා දාන්න. right. ඔය ඉන්නේ ගැම්ම. අද ගෙදර ගිහිල්ලා කාටද වාසි වෙන්න කියලා බලාගන්න. හරිද? ඔන්න පහක් කරනවා මට. තව පහ ඒවා ගොඩක් තියෙනවා මේක ඇස්සේ. right. ඔබට දෙන්නවා මං කියන්නේ. අපිට මිස් වෙලා. ඒක මටත් මිස් වෙනවා. සමහර දවස්වල මම සතිය දෙකක් නැහැ. හරි. ඇවිල්ලා මොනවද කරන්නේ? අරයට ඇනුවේ නැහැ නේද දේශා? මේ අරයට කොහොමද? අනේ අර අහපන් දරුවෝ ගැන. අරයට මොන්නේ අර ප්‍රශ්නේ මොකද උනේ? කොහොම මලපයින්නවා යද්ද? හරිනේ මම කියන කතාව. එහා ගෙදර වැට කොහොමද අර කෙලින් තියනවද අද වෙලාද? මම හිටියේ නෑ නේද? සතිය. අපිට අපේ බාහිරයවන් දරුවන් අපේ කාර්ය බහුලකම නිසා විශ්වලගේ පුරුෂයනේ මම ඔබට කතා කරන්නේ. ඔබ මේ තැන ඉන්නවද? ටිකක් කල්පනා කරන්න. අපිට වැරදුණු තැන සමහර වෙලාවට මේක ඉස්සරහට ගියොත් ඔබේ බාහිරය ඔබට අහිමි වෙන්න පුළුවන්. ඔබේ දරුවන් ඔබට මිස් වෙන්න පුළුවන්. ලේසි වැඩක් නෙවෙයි ඒක. නින්දා සාගත තාත්තලා. අර දුරස්ස සහ කාර්ය බහුල කියන එක තමයි අපිට මේ වැඩිපුරම තියෙන්නේ. පියා මිය ගිහිලා ඉන්න එකත් යම් කොටසක් තියෙනවා. හරි නින්දා සාගත. මට අපේ ගිය සතියේට ඉස්සෙල්න සතියේ ආවා පොඩි පුතෙක්. එයා ඉන්නේ 10. එයාගේ අම්මා කලින් වෙන සම්බන්ධතාවයක් එක්කලා දාලා ගිහිල්ලා. හරි දාලා ගිහිල්ලා තාත්තා මොනවද කරාවේ මේ දරුවෝ ටිකක් බලාගත්ත වැඩේ හරියන්නේ නැහැ. තරුණ පවුලක් 30 ගාණක් මම හිතන්නේ. කලින් විවාහ වෙලා මොනවාරි ප්‍රශ්නයක් වෙලා විවාහ වෙලා ඔබ දන්නවද? තාත්තා වෙන විවාහයක් කරගත්තා. ළමයි 3 දෙනාම බොක්කාවල හෝම් එකේ හැදුනා. එක පාටම බොක්කාවල හෝම් එක වැහුවා. ඔබ දන්නවා දැන් මොකද වෙලා තියෙන්නේ කියලා? ගෑනු ළමයා A level කරවුවේ මහාමායාට මතක තියාගන්න. එච්චරකට ඉගෙන ගන්න පුළුවන්. මහාමායාගේ ඉගෙන ගත්තේ. A level වල මහාමායා ගියේ. මහාමායා කියන්නේ නුවර තියෙන ප්‍රසිද්ධම ඉස්කෝලේ. ඔබ දන්නවද? හැබැයි කෙල්ලගේ ජීවිතේ මොකද? මේ අවුරුදු කීයද එතකොට? 18ක් වගේ. හරි නෑ ජීවිතේ. දැන් කොල්ලෙක් පටලවගෙන ඉන්නවා කොල්ලත් එක්කලා ඉතින් මේ හැම තැනම යනවා. යාහේ නෙවෙයි. පොඩි දුව අත්තම්මලා ළඟ. ඒකම මොන දෙන ලොකුම ප්‍රශ්නේ. අත්තම්මගේ දෙවෙනි විවාහය තියෙන්නේ දැන්. ලොකු පිරිමි ළමයි එහි ඉන්නවට කැමති නෑ. කොල්ලා වෙනවල. දැන් කොල්ලා ඉන්නේ බොක්කාවල